Hi guys, welcome back to my channel. නුඹේ එක හීනෙක හැංගීලා ඉන්නේ Hello හැමෝටම welcome back to my channel and this is my second vlog. අද අපි පල්ලි යන්න කියලා තීරණය කරා. ඉතින් මං හිතුවා ඔයාලත් එක්කත් අපි ගමන කොහොමද උනේ, අපි බ්ලෙසිං ගත්තේ කොහොමද කියලා ෂෙයා කරගන්න. මම අද යන්නේ අම්මත් එක්ක, අම්මයි නංගි මල්ලි එක්ක. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිතුණා. ඒක නිසා මම vlog එකක් කරනවා කියලා හිතුවා. මගේ කලින් vlog එක කීප දෙනෙක් බලලා තිබ්බා. ඉතින් මේ බලපු හැමෝටම මම ගොඩාරියක් ආදරේ. Thank you so much. ඉතින් මම මේ යන ගමන යන්න තීරණය කරේ 31. ඒ වුණාට මට යන්න බැරි වුණා. මොකද මට වැඩ වැටුණා. ඊට පස්සේ ගෙදර එන්න පරක්කු වුණ නිසා අපිට 31 රෑ යන්න බෑ. මොකද මට හරිම tired. ඒ කියන්නේ වැඩ කළා මම පැය 15ක් විතර වැඩ කළා තමයි ගෙදර ආවේ. ඊට පස්සේ ඉතින් යන්න මූඩ් එකක් කියන්නේ මට මුකුත් එනර්ජි මුකුත් නැහැ. ඒක නිසා අම්මට මං කිව්වා පළවෙනිදා මම වැඩට ගිහලා ආවට පස්සේ අපි හවස් වෙලා චර්ච් එකට යන් කියලා. දැන් මේ යනකොට මම අම්මට යන්න කලින් කිව්වා. හැබැයි අද නම් ට්‍රැෆික් තියෙයි. මොකද අද පබ්ලික් හොලිඩේ ඩුබායි වලට. ඒක නිසා ඔය ෆැමිලිස් කොහමත් අවුටින් යනවනේ ඩුබායි ඉන්න කට්ටිය. ඉතින් පබ්ලික් හොලිඩේ වලට නම් කොහමත් ගොඩක් කට්ටිය ඇවිදිනවා. ඒක නිසා අපි යනකොට ට්‍රැෆික් එක මේ චර්ච් එකට යන පාර අපි ලොකු වටයක් දාලා තමයි චර්ච් එකට ගියේ. මොකද ට්‍රැෆික් නිසා. ඊට පස්සේ අම්මා කිව්වා ට්‍රැෆික් වැඩි, අපි මෙතන ඉඳන් පයින් යන් කියලා. මොකද ටැක්සි එකේ ඉඳගෙන ඉන්නවා කියන්නේ ඒක charge වෙනවා. ඒක නිසා ඉතින් අපිට වෙනදට යන්නේ චලුක් ගානක් යන්නේ නැහැ. විනාඩි 20 දිරහම් 20ක වගේ දුරක් තිබ්බේ. ඒ වුණාට එතනට යද්දි දිරහම් 50ක් විතර අපිට ගෙවන්න සිද්ධ වුණා ට්‍රැෆික් එක නිසා. ඒක කමක් නැහැ කියලා අපි ඉස්සරහින් බැස්සා. මොකද පොලිසිය පාර වහලා තිබ්බේ ඒ පැත්තෙන් යන්න බැරි වෙන්න. මොකද මම හේතුව නම් දන්නේ උනට පොලිස් වාහනයක් දාලා නවත්තලා තියෙනවා. මේ පැත්තේ දැක්ක. ඉතින් මේ පැත්තෙන් අපිට යන්න තහනම්. ඒක නිසා මයි බැස්සා ඉස්සරහින්. ඔව්. So you go by what is this one like police close? අපිට බහින්න සිද්ධ වුණා ට්‍රැෆික් එක වැඩි නිසා. ඔයාලට පේනවනේ මාර සෙනගක් චර්ච් එකට යන්න හිටියේ. එයාලත් කාර් මගින් පාක් කරලා පයින් යනවා. මොකද යන්න බෑ ඒ තරම් ට්‍රැෆික්. ඒ කියන්නේ අපිට චර්ච් එක හොයාගන්න බැරි තරම්ම සෙනගයි වාහනයි ඔක්කොම එකට තිබ්බා. ඉතින් අපි මේ යන ගමන් සෙනග කියන්නේ මාර සෙනගක් හිටියේ දා චර්ච් එකේ මොනවාද පූජාවල් තිබ්බා. ඒක නිසා වෙන්න ඕනේ. ඔය ඉතින් එන්නේ අපි හැඩකාරී අපේ අම්මා තමයි. ඉතින් ඔයා දන්නේ මම වීඩියෝ කරනවා. ඉතින් අපි පල්ලියට ආවා කොහොම හරි. ඇවිල්ලා දැන් මේ බලන්නකො ඩෙකොරේට් කරලා තිනවා. මාර ලස්සනයි. අපි අතලට යන ගමන් හිතුවේ නැච්ච ලස්සන ඩෙකොරේට් කරලා තියෙයි කියලා. දැන් අතලට ගියාට පස්සේ ඊට වැඩිය ලස්සනයි. අම්මට ඉතින් මාර සතුටුයි. දැන් ෆොටෝග්‍රාෆ් කරනවා ඉවරයක් නෑ කට්ටිය. කියන්නේ බ්ලෙසිං ගන්න ආවට වැඩිය ෆොටෝ ගන්න එක තමයි ගොඩක් අය කරේ. මාත් අම්මට කිව්වා පල්ලිය ඇතුළට යන්න කලින් ෆොටෝ ගහන්න ඕනේ. ගිහිල්ලා ඇවිල්ලා ගහමු කියලා. ඊට පස්සේ මෙතන තිබ්බා මම දකින්න ආසම දේ ගව්ලන. ඉතින් මේක ලස්සනට හදලා තිබ්බා යාලා චර්ච් එකේ. මාර ලස්සනයි, මාර එළියයි. හැම මිනිස්සෙක් මෙතනට ඇවිල්ලා බලාගෙන විනාඩි 2ක් 3ක් හරි ඉඳලා යනවා. බලු පැටි යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙතනින් අපි යනකොට මොකද්ද මං ඒකේ තේරුම දන්නේ. මං හිතන්නේ ජේසුස් වහන්සේ වෙනුවෙන් ගිෆ්ට්ස් තියන්න පුළුවන් තැනක් ඉන්න ඕනේ එතන. ඒ වුණාට ඉතින් ගිෆ්ට්ස් තියන්න තහනම්. ඒක නිකන් ප්‍රදර්ශනීයට වගේ තිබ්බේ. ඊට පස්සේ අපි චර්ච් එක ඇතුළට එනකොට පූජාවක් යන ගමන් තිබ්බේ. ඒ වුණාට ඉතින් අපිට ජොයින් වෙන්න බෑනේ. ඉතින් අපි ඊළඟ පූජාව වෙනකම් පිටපස්සට වෙලා ඉඳගෙන හිටියා. මට ඔය කියන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ යාළුවනේ. මම ඒත් අහගෙන හිටියා. ඔයාලත් අහගෙන ඉන්න. ඔයාලට ඇහෙනවද බලන්න. දැන් ඔය අපේ මල්ලි එයා
ඔයාගේ ඔය සෙල්ලම් බඩු අරම මේවා ප්‍රේ කරලා ඉල්ලනවා වෙන්න ඇති මං හිතන්නේ. මං හොරෙන් යාව රෙකෝඩ් කරා එයා ඒක දැක්කා. ඊට පස්සේ අම්මයි මායි අම්මා ගාව චූටි පොතක් තියෙනවා. අපි ක්‍රිස්තියානි නෙමෙයි අපි බෞද්ධ. ඒත් අපේ අම්මගේ අම්මා ක්‍රිස්තියානි. ඒක නිසා අපි ගොඩක් ලැබී මේ ආගමට. මොකද අපේ අම්මා ඉස්සරින් ඉඳන් ওই චූටි පොත තියාගෙන අපි අසනීපයක් වුණත් අපි දුකින් හිටියත් අපි සතුටින් හිටියත් හැමදේම ඒ පොත අරගෙන කියලා ස්තුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේට. මොකද ඉතින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපි දෙයක් දෙවියන්ගෙන් ඉල්ලුවොත් ඒක අපිට ලැබෙනවා නම් අපි ඒ දෙයට ස්තුතිවන්ත වෙන්න එපයි. ඒක නිසා ඉතින් අපේ අම්මා පොඩි කාලේ ඉඳන් ඒක අපිට පුරුදු කරා. අපිත් ඒකට පුරුදු වුණා. ඊට පස්සේ පළවෙනි පූජාව ඉවරයි. ඊට පස්සේ දෙවෙනි පූජාව පටන් ගන්න තව පැයකමාරක වගේ වෙලාවක් තියෙනවා. අපි තාම තීරණය කරේ නැහැ යනවාද ඉන්නවාද කියලා. මොකද එච්චර සෙනඟක් හිටියේ නැති නිසා. මොකද වෙලා යන නිසා. ඒක නිසා අපි ඔතන පොතක් තියලා තියෙනවා. මම ඉස්සරින් නම් ওই චර්ච් එකට ගියාම ලියනවා. මේ චර්ච් එක තියෙන්නේ මට අමුතුකුණා කියන්නේ. මේ චර්ච් එකේ තියෙන ජබලලි වල ඔයාලට මෙට්‍රෝ එකේ ඇවිල්ලා ඉබන් බතුතකට ඇවිල්ලා එතනින් බස් එක අරන් එන්න පුළුවන්. බස් එක මොකක්ද කියලා මම නම් දන්නේ නැහැ. හැබැයි එතනින් බස් පොයින්ට් එකෙන් අහන්න චර්ච් එකට යන බස් එක මොකක්ද කියලා එයාලා ඔයාලට උදව් කරයි. ඉතින් මේ චර්ච් එකට අනිවාර්යෙන් එන්න. හරිම බ්ලෙසිං තියෙන චර්ච් එකක්. මට බ්ලෙසිං තිබ්බ නිසායි මම කියන්නේ. මට ගිය අවුරුද්දේ මං ඉල්ලපු දෙයක් මට ලැබුණා. ඒ වුණාට මට සාර්ථකව ඒ දේ ඉවර කරගන්න බැරි වුණා. මම හිතනවා මේ අවුරුද්දේත් මට ඒ chance එක ලැබෙයි කියලා. ඉතින් ඔහොම තමයි අපි බ්ලෙසිං ගත්තේ. බ්ලෙසිං අරගෙන දැන් ගෙදර යන්න හදන්නේ. මොකද රෑ වෙලා ගොඩක් රෑ 9 දුක වෙලාව. ඊට පස්සේ අපි ටැක්සි එනකන් ඇවිද ඉඳලා දැන් මේ ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. ගයිස් ඔහොම තමයි ජනවාරි 1 වෙනිදා ගෙවුනේ. අපි අලුත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු. මගේ වීඩියෝ එක බලන් හිටපු හැමෝටම thank you. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ vlog එක දිගට බලාගෙන හිටපු ආදරණීය ඔයාලට thank you. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම කියලා subscribe කරන්න. මම දාන හැම vlog එකක්ම ඔයාලට බලන්න පුළුවන්. අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්නවනේ. ආදරේ